දැන් අපි මේ වෙනකොට අභිධර්ම වීඩියෝ 70ක් විතර බලලා යම් කිසි කඩයිමකට ඇවිල්ලා තියෙනවා මේ එකින් එක හදාරගෙන ඇවිල්ලා. දැන් මෙතනින් අපි වෙනත් පැත්තකට කුසල දිශාවට යන නිසා අද මම කල්පනා කර ආපහු සැරයක් මෙතනින් එහාට යන්න කලින් මේ දක්වා කරපු දේ සාරාංශ කරගෙන ගියොත් සහ ඉදිරියට කරන දේවල් පිළිබඳ යම් සාරාංශයක් කරගත්තොත් මේක ඉදිරියට යන්න පහසුයි කියලා. මොකද මේ වීඩියෝ හැමෝම බලපු නැති අය ඇති අලුතෙන් එකක් බලද්දි එකපාරට අගක් මුලක් දන්නේ නැතුව මොකද්ද මේ කරන්නේ කියලා අවබෝධයක් ගන්න බැරි වෙනවා. ඒ වගේම මේක ඊටාම සංකීර්ණ අර ක්වොන්ටම් ෆිසික්ස් කරනවා වගේ දෙයක්. ඒ නිසා මේ නැවත නැවත මතක් කිරීම කතා කිරීම තුළ අපිට මේ යන ගමන මොකද්ද මේ කරගෙන යන්නේ කියන එක අපිට තේරුම් ගන්න පහසු වෙනවා, පැහැදිලි වෙනවා. අභිධර්මයේ අපි කතා කරන්නේ මේ විශ්වය නිර්මාණය වෙන්න විශ්වයේ පැවැත්ම සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව බුදුන් වහන්සේ දේශනා කරපු ක්‍රමවේදය පිළිබඳව හදාරන එක. මේකෙදි බුදුන් වහන්සේ කියනවා මේ සමස්ත විශ්වය නිර්මාණය වෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ පරම වූ සියුම් ශක්තියින් නැත්තම් ක්‍රියා 82ක එකතුවකින් කියලා. ඒවට උන්වහන්සේ කියනවා පරමාර්ථ ධර්ම කියලා. එමනම් මේ සමස්ත විශ්වය හැදිලා තියෙන්නේ පරමාර්ථ ධර්ම 82කින්. ඒ පරමාර්ථ ධර්ම 82ම අපේ තුල ක්‍රියාත්මක වෙනවා කියලා උන්වහන්සේ පැහැදිලි කරනවා. ඒ අනුව කියනවා අපි ගැන හරියට තේරුම් ගත්තොත්, අපේ නිර්මාණය හරියට තේරුම් ගත්තොත්, අපිව නිර්මාණය වෙන මේ පරමාර්ථ ධර්මයන් ටික හරියට අවබෝධ කරගත්තොත් මුළු විශ්වයම අවබෝධ කරගත්තා වගේ වෙනවා කියලා කියනවා. ඒ අනුව උන්වහන්සේ මේ පරමාර්ථ ධර්ම 82 එකින් එක අපිට පැහැදිලි කරලා පෙන්නනවා. දැන් අපි මෙතන ක්‍රියා කියලා කිව්වට මේක එක දෙයක් තියෙනවා පරමාර්ථ ධර්මයක් නිවන කියලා. මේක ඇත්තටම ක්‍රියාවක් නෙමෙයි. ක්‍රියාවක් නම් ඇති වෙලා පැවතිලා නැති වෙනවා. නිවන කියන එක ඇති වෙලා පැවතිලා නැති වෙන එක නෙමෙයි. ඒක සදාකාලික දෙයක් විදිහට තමයි උන්වහන්සේ පැහැදිලි කරන්නේ. ඒක අපිට තර්කානුකූලව අපේ මේ ලෞකික බුද්ධියට තේරුම් ගන්න අමාරුයි. ඒක තේරුම් ගැනීම සඳහා තමයි අනිත් ටික තේරුම් ගන්න සිද්ධ වෙන්නේ. නිවන තේරුම් ගන්න ඒ අවබෝධයම කරගත යුතුයි. ඒකයි නිවන් අවබෝධය කියන වචනේ කියන්නේ. නමුත් ඒක පරමාර්ථ ධර්මයක් විදිහට උන්වහන්සේ යොදලා තියෙන නිසා නිවන කියන්නේ පවතින දෙයක් විදිහට අපිට තේරුම් ගන්න සිද්ධ වෙනවා. එතෙන්ට යනතුරු නිවන් අවබෝධය කරගන්න තුරු. එමනම් අපි ඒක පොඩ්ඩක් පැත්තකින් තියලා ඊතුරු පරමාර්ථ ධර්ම 81 පිළිබඳව දැන් සාරාංශ කරගෙන සාකච්ඡා කරන්න බලමු. ඉතින් පරමාර්ථ ධර්ම 81 මේ ලෝකේ නිර්මාණය කරන පරමාර්ථ ධර්ම 81 බුදුන් වහන්සේ නැවත බෙදනවා කොටස් දෙකකට රූප සහ නාම කියලා. රූප 28ක් තියෙනවා, නාම 54ක් තියෙනවා කියලා කියනවා. මේ බෙදීමට හේතු වෙන ප්‍රධාන සාධකය වෙන්නේ මේ ක්‍රියාවල් සිදුවෙන කාලය. රූප කියන ක්‍රියා ඇති වෙලා පැවතිලා නැති වෙන කාලය තුල නාම කියන ක්‍රියා 1000ක් වතාවක් ඇති වෙලා පැවතිලා නැති වෙනවා. ඒ කියන්නේ නාම රූපවලට වඩා 1000ක් ගුණයකින් වේගවත්. මේ දෙකේම වේගය මනින්න උන්වහන්සේ ඒකකයක් දෙනවා ෂණයක් කියලා. ද රූපවලට ෂණ 51කුත් නාමයකට ෂණ 3කුත් තියෙනවා කියලා තමයි බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ. රූපයක් ඉපදෙනවා එක ෂණයක් තුල, ෂණ 49ක් තුල පවතිනවා, අවසානයේ 51 වෙනි ෂණයේදී නැති වෙනවා. ඒ කියන්නේ සමස්ත ෂණ 51ක් තියෙනවා රූප කියන ක්‍රියාවක්. නාමයක් උපදිනවා, පවතිනවා, නැති වෙනවා, උත්පාදක ෂණය, ස්ථිති ෂණය, භංග ෂණය සමාන කාල 3ක් ඇතුළත මේ නාම ක්‍රියාත්මක වෙනවා කියනවා. ඒකට චිත්තක්ෂණය කියලා කියනවා කියලත් බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. දැන් අපි ආපහු යමු රූපවලට. රූප 28ක් තියෙනවා. මේවා ක්‍රියා. මේවා එකට ඇති වෙන ක්‍රියා හැම වෙලෙම සියල්ලම එකට ඇති වෙන්නේ නැහැ. මේ 28 විවිධ කම්බිනේෂන් වලින් තමයි එකට ක්‍රියාත්මක වෙන්නේ, ඇති වෙලා පවතිලා නැති වෙන්නේ. මේ රූප 28 ගත්තාම නිෂ්පන්න රූප, අනිෂ්පන්න රූප කියලා ප්‍රධාන කොටස් දෙකකට බෙදලා තියෙනවා. මේවා මම විස්තර කරන්න යන්නේ නැහැ. ඊට කලින් මේවා සාකච්ඡා කරලා තියෙන නිසා නිෂ්පන්න රූප විදියට පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ස්පර්ශව්‍ය, චක්කු ප්‍රසාදේ, ශ්‍රෝත ප්‍රසාදේ, ග්‍රාණ ප්‍රසාදේ, ජීවා ප්‍රසාදේ, කාය ප්‍රසාදේ, ස්ත්‍රී භාව රූප, පුරුෂ භාව රූප, හෘදේ රූපේ, ආහාර රූපේ, ජීවිතේන්ද්‍රිය රූපේ කියලා කොටස් ටිකක් පෙන්නලා තියෙනවා. මේකෙන් ස්පර්ශව්‍ය කියන එක අංකයක් දෙන්නේ නැහැ. ඒකත් අර පඨවි,
තේජෝ වායෝ කියන තුනේම එකතු සංප්‍රයුක්ත දැනීමක් විදිහට අපි කලින් සාකච්ඡා කරලා තියෙනවා. හින්දා මෙතන මම දීර්ඝ වේ ගැන කතා කරන්න යන්නෙත් නැහැ. ඊළඟ අනිෂ්පන්න රූප විදිහට ආකාශ ධාතු, කාය විඤ්ඤාතේ, වචී විඤ්ඤාතේ, ලහුතාව, මුදුතාව, කම්මඤ්ඤතාව, උපචය, සන්තති, ජරතා, අනිච්චතා කියලා රූප ටිකක් තියෙනවා. මේ අනු සමස්ත රූප 28ක් තියෙනවා. මේ රූප 28න් සමහර කණ්ඩායම් එකට ඇති වෙලා ක්ෂණ 49ක් පැවතිලා 51 වෙනි ක්ෂණයේදී නැති වෙලා යනවා කියලා කියනවා. ඒ රූප කියන ක්‍රියාවල් එකට ක්‍රියාත්මක වෙලා නැති වෙනකොට tiny dot එකක් මේ අවකාශය තුල හැදෙනවා කියලා කියනවා. අන්නේ හැදෙන tiny dot එකට කියනවා රූප කලාපයක් කියලා. මේ රූප කලාපයක අනිවාර්ය වශයෙන් පවතින රූප 8ක් තියෙනවා. ඒ 8න් හැදෙන සරලම වූ රූපයට සුද්ධාෂ්ටකය කියලා කියනවා. ඊට අමතරව ඒකට තව රූපයන් එකතු වෙලා එකිනෙකට වෙනස් ආකාරයේ රූප කලාප හැදෙනවා කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ අනුව ඒ වෙනස් රූප කලාප වලින් අපේ ශරීරයේ විවිධ කොටස් හැදීම නිසා ඒ තැන්වල වෙනස් විදියට ශරීරය ක්‍රියාත්මක වෙනවා කියලා කියනවා. ඒ වගේම මුළු සමස්ත විශ්වයේම විවිධ තැන්වල වෙනස් ආකාරයට පේන්න හේතුව මේ රූප කලාප වල සංයුතියේ වෙනස කියන එක කියනවා. ඊළඟට මේ තනි රූප කලාපයක් හැදුනට මේක තාම tiny dot එකක් හිතා ගන්න බැරි තරම් කුඩා. මේක තමයි මේ ද්‍රව්‍යයේ තියෙන කුඩාම ඒකකය. පරමාණුට උපපරමාණු කංශ වලටත් වඩා කුඩා තත්ත්වයක් අපි මීට කලින් ඒවා සාකච්ඡා කරලා තියෙනවා. දැන් කාල නාස්ති කරන්න නැහැ මේ වීඩියෝ එකේ ගැන පැහැදිලි කරන්න. මේ රූප කලාප සමූහයක් ගොඩක් එකට තියෙනකොට ඒ ටික තනි දෙයක් විදිහට අපිට පේනකොට දැන් මගේ ශරීරය ගත්තාම නැත්නම් ඔබේ ශරීරය ගත්තාම අපි වාහනයක් ගත්තොත් ගියක් ගත්තොත් එතන තියෙන රූප කලාප විශාල සමූහයක්. ඒ විශාල සමූහය අපිට වෙන් වශයෙන් පේන්නේ තනි දෙයක් විදිහට පේන්නේ. එතකොට ඒක අපි කියනවා මේ සමූහය එකට දකින්න එකට සමූහ ගණය කියලා ඒක තරම් මායාවක්. උදාහරණයක් විදිහට වැලි ගොඩක් ගත්තාම අපි වැලි ගොඩ කිව්වට වැලි ගොඩ කියලා සත්‍ය වශයෙන් දෙයක් නැහැ. එතන තියෙන්නේ වැලිකට සමූහයක එකතුවක්, විශාල සංඛ්‍යාවක් එකතුවක්. නමුත් අපි දකින්නේ තනි වැලි ගොඩක් විදියට ඒ ඝණයක් විදියට ඝන කරලා පෙන්වන එකට සමූහ ඝණය කියලා කියනවා. මෙන්න මේක තමයි මායාව, මේක තමයි ඉලූෂන් එක. තනි දෙයක් විදියට අපි දකිනවා. ඒ වගේම අපි කිව්වා දැන් අපේ ශරීරය ගත්තාම රූප කලාපයක් ක්ෂණ 51ක් තුළ ඇති වෙලා පැවතිලා නැති වෙනවා. එනවා අපේ ශරීරය ක්ෂණ 51ක් තුළ ඇති වෙලා පැවතිලා නැති වෙනවා. එහෙම වෙන්නේ නැහැ, දිගටම තියෙනවා. ඒක උන්වහන්සේ පැහැදිලි කරන්නේ මේ සෑම රූප කලාපයක්ම ඇති වෙලා පැවතිලා නැති වෙනකොට ඒට අනුරූපව තව රූප කලාපයක් ඇති වෙනවා. ඒක පැවතිලා නැති වෙනවා. ඒකට අනුරූපව තව එකක් ඇති වෙනවා. මේ විදිහට රූප කලාප පරම්පරා විදිහට ඉදිරියට යනවා කියලා. මේක ඊටාම වේගවත්ව සිද්ධ වෙනවා. ඒ වගේම අපේ ශරීරයේ මේ රූප කලාප ඇති වෙන්නේ එකම මොහොතේ නෙමෙයි. පළවෙනි ෂණේ එකක් ඇති වෙනවා, දෙවෙනි ෂණේ තව සෙට් එකක් ඇති වෙනවා, තුන්වෙනි ෂණේ තව සෙට් එකක් ඇති වෙනවා. ඒ වගේ එකිනෙකට වෙනස් වූ ආයු කාල 51කට අදාළ රූප කලාප වර්ග 51ක් අපේ ශරීරය තුළ පවතිනවා. එක සෙට් එකක් නවතිනකොට ඊළඟ එක ඇති වෙනවා. මේ ටික ඕවර්ලැප් වෙලා අඛණ්ඩව වේගයෙන් සිදුවන නිසා අපේ ශරීරයෙන් නැති වෙනවා වගේ අපිට පේන්නේ නැහැ. මේ එකම දේ දිගටම තියනවා වගේ අපිට පේනවා කියනවා. මේ සම්තතිය තනි එකක් විදිහට අරගෙන දකින දැක්මට සම්තති ගණය කියලා කියනවා. ඒකත් මායාවක්, ඉලූෂන් එකක් කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට ඒ අනුව බුදුන් වහන්සේ පැහැදිලි කරනවා කොයිම වෙලාවකවත් එකම පුද්ගලයා දිගටම පවතින්නේ නැහැ. මේ ශරීරය හැම වෙලෙම ඇති වෙමින් නවතිනවා. නමුත් ඊට අනුරූප රූප කලාප ඇති වෙවි පැවති නැති වෙද්දී අපි හිතනවා කලින් දෙයමයි තියෙන්නේ කියලා. එකම දේ විදිහට අපි හිතා ගන්නවා කියලා බුදුන් වහන්සේගේ පැහැදිලි කිරීමේ තියෙනවා. ඊළඟට තුන්වෙනි එක තමයි අපි අතක් උස්සනකොට කකුලක් හොලවද්දී මේ හැදිච්ච රූප කලාප කොයිම වෙලාවකවත් අවකාශයේ තව තැනකට යන්නේ නැහැ. ඇතිවෙච්ච රූප කලාපයක් ඇති වෙලා නැති වෙනකොට ඊළඟට අනුරූප රූප කලාප ඊළඟ පරම්පරාව ඊට චුට්ටක් පැත්තකින් ඇති වෙලා පැවතිලා නැති වෙනවා. ඊළඟ එක ඊට චුට්ටක් පැත්තකින් ඇති වෙලා නැති වෙනවා. මේක තප්පරයකට කෝටි ප්‍රකෝටි වාර ගන්නට වේගයකින් සිද්ධ වෙනවා. ඒතර අපි අත උස්සනවා කියලා කියන්නේ පහළම තිබුණ අත නෙමෙයි උඩට යන්නේ. ඊට අනුරූප රූප කලාප පරම්පරා නැවත උඩින් ඇතිවීම. මේ නමුත් අපි හිතින් මේ එකම දේ තමයි උඩට ගියේ කියලා හිතා ගන්න එක තනි ගණයකට දාගන්න එකට කියනවා කෘත්‍ය ගණය නැත්නම් ක්‍රියා ගණය කියලා. ඒකත් ඉලූෂන් එකක් නැත්නම් මායාවක්. ඊළඟට මේ අත ඉහළට යනකොට ඒ තනින් තන තිබ්බ රූප කලාප ගොනු ටික අපි අඳුරගන්නේ හිතෙන්. ඒ තැන්වල හිතෙන් මේක අඳුර ගන්නවා, දකින්න අරමුණ ගන්නවා. ඊළඟට හිත
ගොඩකින් තමයි මේ අරමුණු ටික අත පහළ ඉඳලා උඩට යනකොට ගන්න. නමුත් අපි හිතෙන් වෙන් කරගන්නේ නැහැ මෙතන හිත ගොඩක් තිබුණා කියලා. ඒ චිත්තක්ෂණ ටික ඔක්කොම තනි එකක් විදියට අරගෙන මේ අරමුණු ටික ඔක්කොම තනි එකක් උඩට ගියා කියලා අරගෙන සමූහයක් විදියට මේක අරගෙන අපි ගන්නවා. ඒකට කියනවා ආරම්මන ගණය කියලා. සිතේ ඒ ගණය ඒකත් ඉලූෂන් එක. දැන් මේ ඉරට යනක විවිධ අරමුණු ගොඩාක් තනි ගණයක් විදියට අරගෙන ඒක තනි දෙයක් විදියට අත ඉහළට ගියා කියලා අපි හිතෙන් ගන්නවා. ඒකට කියනවා ආරම්මන ගණය කියලා. ඒකත් ඉලූෂන් එකක්. ඒකත් එහෙම නැත්නම් මායාවක්. ඒ අනුව සමූහ ගණය, සන්තති ගණය, කෘත්‍ය ගණය, ආරම්මන ගණය කියන මේ ඝන හතරේ මායාවෙන් තමයි මේ ලෝකේ ද්‍රව්‍යයන් තියනවා වගේ පවතිනවා, ක්‍රියාත්මක වෙනවා වගේ අපි දකින්නේ කියලා බුදුදහමේ පැහැදිලි කරනවා. ඇත්තටම තියෙන්නේ ඇති වී නැති වෙන රූප කලාපවල තියෙන්නේ ඇති වී පැවතී නැති වෙන ක්‍රියාවල් ටිකක් විතරයි කියලා බුදුදහමේ පැහැදිලි කරනවා. ඊළඟට අපි යමු වෙනවා නාමවලට. නාම 54න් අපි නිවන පොඩ්ඩක් පැත්තකින් තිබ්බා. ඊටු 53 ගත්තොත් ප්‍රධාන එක හිත. හිත මේ නාම කියලා කියන්න හේතුව දැන් රූප නම් ඇති වෙනකොට අපිට අපේ ඉන්ද්‍රයන්ගෙන් මේක අඳුර ගන්න පුළුවන්. නමුත් නාම කිසිම දෙයක් අපේ කිසිම ඉන්ද්‍රියකට අහු වෙන්නේ නැහැ. නමකින් විතරයි හඳුන්වන්නේ. ඒ නිසා ඒවට නාම කියනවා කියලා අභිධර්ම පොත්වල සඳහන් වෙනවා. එතකොට මේ හිත කියන එක නාමයක්, නිවන කියන එකත් නාමයක්. එතකොට හිත කියන එක බුදුදහමේ පැහැදිලි කරන්නේ දැනීම. ඇහෙන් හෝ කනෙන් හෝ දිවෙන් හෝ නහයෙන් හෝ ස්පර්ශයෙන් හෝ මනසින් හෝ යම්කිසි අරමුණක් පිළිබඳ ගන්නා වූ දැනීමට කියනවා හිත කියලා. ඒකට මනස විඥානයේ විවිධ නම් වලින් කියන්නේත් මේකම තමයි. නමුත් මේ දැනීමක් ගැනීම අඛණ්ඩව සිදුවෙන දෙයක් නෙමෙයි. මේක ඒකක විදියට සිද්ධ වෙන්නේ. මේක තමයි විශ්වයේ ක්‍රියාත්මක වෙන කුඩාම ඒකකය කියලාත් කියනවා. ෂණ 3ක ඒකකයේ චිත්තක්ෂණය. එක් චිත්තක්ෂණයක් තුළදී යම්කිසි දැනීමක් ගන්නවා. ඊළඟ චිත්තක්ෂණයේදී තව දැනීමක් ගන්නවා. ඊළඟ චිත්තක්ෂණයේදී තව දැනීමක් ගන්නවා. සමහරවිට අපි එක දිගට එකම දෙයක් දැක්කා වගේ තප්පරයක් කාලයක් දැක්කොත් මේක එකම දේ පිළිබඳ දැනීම් කෝටි ප්‍රකෝටි ගණක් ගන්නවා. එකම විදිහට අරගෙන එකම දේ දැක්කා කියලා අපි හිතා ගන්නවා. නමුත් ඒක තනි දැනීමක් නෙමේ. චිත්තක්ෂණ පරම්පරාවක එකතුවක්. ඒතර මේ දැනීම විවිධ ඉන්ද්‍රයන්ගෙන් ගන්න දැනීම අපිට වරින් වර වෙනස් වෙනවා. අරමුණේ ස්වභාවය වෙනස් වෙනවට අමතරව තවත් වෙනස්කම් ටිකක් වෙනවා. අපි ඒක දන්නවා. හිතන්න අපි ලස්සන සුනකෙක් දකිනකොට ගෝල්ඩන් රිට්‍රීවර් වගේ බල්ලෙක් දකිද්දි අපිට හරියට ආසයි හිතෙනවා. නැත්නම් පාරේ හොරි කසන නකුටු බල්ලෙක් දකිද්දි අපිට පොඩි අප්‍රසන්නතාවයක් ඇති වෙනවා. අරමුණ සමහරට සුනකයම තමයි. නමුත් අපේ හිතේ ඇතිවෙච්ච ආකාර දෙකක් තියෙනවා. ඒ කියන්නේ අරමුණට අනුව අපේ අභ්‍යන්තරේනොත් ඇති වෙන මොනවද දේවල් ටිකක් තියෙනවා. ඒවට කියනවා හැඟීම්නේ. අපි සාමාන්‍යයෙන් කියන්නේ දැනීම් හැඟීම්නේ. දැනීම හිතනම් තව මේ හිත වෙනස් කරන හැඟීම් තියෙනවා. එක එක විදිහේ හැඟීම් ඒ සිත්වල තියෙනවා. දැනීම් තියෙනවා. ඉතින් හැඟීම් තමයි වගේ තමයි මේ චෛතසික කියන ඒවා. බුදුදහමේ චෛතසික 52ක් පිළිබඳව පැහැදිලි කරනවා. මේ චෛතසික 52 ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. අන්‍ය සමාන රාශිය, අකුසල රාශිය සහ සෝබන රාශිය කියලා. අන්‍ය සමාන රාශිය කියලා කියන්නේ ඕනෑම හිතක් හැදෙද්දී කුසල අකුසල ભેදයකින් තොරව නිදහසේ ඒ හිතට මිශ්‍ර වෙන්න පුළුවන් චෛතසිකයන්ට මේ චෛතසික 13ක් තියෙනවා. ඒ 13ත් නැවත කොටස් දෙකකට බෙදෙනවා. සර්වචිත්ත සාධාරණ චෛතසික 7කුත් ප්‍රකීර්ණක චෛතසික 6කුත් විදිහට. සර්වචිත්ත සාධාරණ චෛතසික 7 විදිහට පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතාව ජීවිතේන්ද්‍රිය මානසිකාරය කියන චෛතසික 7 හඳුන්වනවා. ඒ චෛතසික 7 ඇති වෙන ඕනෑම හිතක අනිවාර්යයෙන්ම ඇති වෙනවා ප්‍රතිසන්දි චිත්තයේ සිට චුති චිත්තය දක්වා. නින්දේදී ඇති වෙන භවාංග සිතේ පවයේ චෛතසිකයන් 7 තිබිය යුතුමයි. ඒකක්වත් නැතුව සිතක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ඒවට කියනවා සර්ව චිත්ත සාධාරණ චෛතසික කියලා. ඒ වගේම අපි අවදියෙන් ඉන්න වෙලාවට අපි කල්පනා කරන වෙලාවට කුසල අකුසල ભેදයකින් තොරව යෙදවෙන තව චෛතසික තියෙනවා 6ක්. හැබැයි අනිවාර්යයෙන්ම යෙදෙන්න ඕනේ. යෙදෙන්න පුළුවන්. විතක්කේ ਵਿਚාරේ අදිමොක්කේ වීරිය පීතිය ඡන්දය කියලා ඒක අපි කලින් කතා කරලා තියෙනවා. මේ හැම එකක්ම ප්‍රකීර්ණක චෛතසික. ඒ අනුව අන්‍ය සමාන රාශියේ චෛතසිකයන් 13ක් පිළිබඳව අපි සාකච්ඡා කරලා තියෙනවා මේ වෙනකොට. ඊළඟට තියෙන අකුසල රාශිය. දැන් අපි දන්නවා කුසල අකුසල කියලා වර්ග දෙකක් තියෙනවා. කුසල කියන්නේ හොඳ දේවල්, අකුසල කියන්නේ නරක දේවල් විදිහට අපි සාමාන්‍යයෙන් දන්නවා. ඒතර කුසල විපාක අකුසල විපාක අපිට දෙනවා.
අපිට හොඳ විපාකයක් දෙනකොට අපි ඒකට කියනවා කුසල විපාකයක් කියලා. අපි අකමැති අපිට කරදර විපාකයක් දෙනකොට අපි කියනකට අකුසල විපාකයක් කියලා. බුදුදහමේ හඳුන්වන හේතුඵල ධර්මයට අනුව අකුසල විපාකයක් හෝ කුසල විපාකයක් දෙන්න ඒ පිටිපස්සේ යම්කිසි හේතුවක් තියෙන්න ඕන. විපාකය කියන්නේ ඵලය. ඒකට හේතුවක් තියෙන්න ඕන. හේතුව තමයි කර්මය. එහෙනම් අකුසල විපාකයකට අකුසල කර්මයකුත් තියෙනවා. කුසල විපාකයකට කුසල කර්මයකුත් ඒ පිටිපස්සේ තියෙන්න ඕනේ. කර්මය කියන්නේ කිරීම. ඒක ඇත්තටම හිතේ මේ කිරීම කරන්නේ චේතනාවෙන්. මේක සර්වචිත්ත සාධාරණ චෛතසිකයක්. මේ කිරීම කරනකොට සමහර වෙලාවට සිත එක්කෝ අකුසල චෛතසිකයන් එකතු කරගන්නවා, එක්කෝ කුසල චෛතසිකයන් එකතු කරගන්නවා. මේ දෙගොල්ල එකට නම් කවදාවත් එකතු වෙන්නේ නැහැ. අකුසල එකතු වෙනවා නම් අකුසල, කුසල එකතු වෙනවා නම් කුසල එකතු වෙනවා. චේතනාව කියන්නේ නිකන් සේනාධි නායකයා වගේ එයා කාවද එකතු කරගන්න කියලා තීරණය කරගෙන මේ දෙපැත්තෙන් કોઈ කණ්ඩායමක් හරි එකතු කරගන්නවා. ඉතින් යම් කිසි හිතක් හදද්දී චේතනාව අකුසල චෛතසිකයන් එකතු කරගත්තා නම් ඒ කරන කිරීම හිතෙන් අකුසල කිරීමක් නැත්නම් අකුසල කර්මයක් වෙනවා. කුසල චෛතසිකයන් එකතු කරගත්තා නම් ඒ කරන කිරීම කුසල කිරීමක් නැත්නම් කුසල කර්මයක් බවට පත් වෙනවා. අනාගතයේ ඒ වගේ අපිට ප්‍රතිවිපාක හම්බ වෙනවා කරපු කිරීමට නැත්නම් කර්මයට අනුව. ඒක බුද්ධාමේ පැහැදිලි කරනවා. දැන් ඒ අනුව මේ දක්වා අපි අකුසල කර්මයන්ට හේතු වන අකුසල චෛතසිකයන් 14 පිළිබඳ සාකච්ඡා කරලා ඉවරයි. ලෝභය, ද්වේෂය, මෝහය, ditthිය, මානය, අහිරිකය, අනුත්ථප්පය, ඉස්සාව, මජ්ජරිය, තිනය, මිද්දේ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියනවා. මේකෙනුත් අපි ප්‍රධාන තුනක් ගැන කතා කළා. අකුසල මූල කියලා ද්වේෂය, ලෝභය, මෝහය. මේ තුන මිශ්‍ර වුණ එකක් තමයි අකුසල සිතක් වෙන්නේ. ඒ මත තමයි ඒතර අකුසල චෛතසිකයන් ඇති වෙන්නේ කියලාත් අපි දැන් මේ වෙනකොට දීර්ඝව සාකච්ඡා කරලා තියෙනවා. ඒතර අකුසල චේතනාවක් ඇති කළොත් මේ අකුසල චෛතසිකයන් එකතු කරගෙන අපිට අනාගතයේ අකුසල විපාක විඳින්න වෙනවා කියලා සාකච්ඡා කළා. මෙතනදී අපි සාකච්ඡා කළා මේ අකුසලයක් කරනවා කියන්නේ, අකුසල චේතනාවක් ඇති කරනවා කියන්නේ, මෝහය, ලෝභය, ද්වේෂය මිශ්‍රිත සිතක් ඇති කරනවා කියන්නේ අකුසල කර්මයක් කරනවා හරියට ණයක් ගන්නවා වගේ දෙයක් කියලා. ණයක් ගත්තොත් අපි ණය ගෙවන්න ඕන. අපි මේ ජීවිත කාලේ බැංකු ණයක් ගත්තොත් ඒ බැංකු ණය ගෙවන්න ඕන. ඒකෙන් ගැලවෙන්න බෑ. නමුත් අපි මිය ගියොත් ඒක එතනින් අහෝසි වෙනවා බැංකු ණය නම්. මෙතන තියෙන විශේෂත්වය මේ අකුසල කර්ම කරලා ගන්නා වූ ණය අපිට මැරිලවත් බේරෙන්න බෑ. සසර පුරාවට කවදා හරි දවසක ගෙවන්න සිද්ධ වෙනවා. මොකද අපේ සිත් පරම්පරාවෙන් චුති චිත්තයෙන් පස්සේ ඇතිවෙන ඊළඟ ආත්ම භාවයේ ප්‍රතිසන්දි චිත්තයට මේ ඩේටාබේස් එක පාස් කරනවා. ඒතකොට ඒ ණය ඒකෙත් සටහන් වෙනවා, ගෙවන්න සිද්ධ වෙනවමයි. එමනම් මේක ඊටාම භයානකයි. මේ ණය ගැනීම දැන් අපි අකුසල දන්න නිසා පුළුවන් තරම් අපිට පුළුවන්කම තියෙනවා මේ අකුසල චෛතසිකයන් මිශ්‍ර නොවන විදිහට අපේ සිත් හදන්න. මොකද ගත්තොත් ගෙවන්න වෙනවා. මේ අපි ගෙවන්නේ මේ ආත්ම භාවය තුළ අතීතයේ ගත්ත ණය. නමුත් අපිට අකුසල නොකර ජීවත් වෙන්න නම් පුළුවන්කමක් නෑ. ඒක අපි පහුණු දවස්වල මේ අකුසල කියන එක ගැන කතා කරද්දී අපි සාකච්ඡා කළා. වංචක ධර්ම විදියට පවා ඉතා සියුම් අකුසල අපි අතෙන් සිද්ධ වෙනවා. මේක නැතුව, අකුසල නැතුව පෘථග්ජනයෙකුට ජීවත් වෙන්න බෑ. අකුසල අඩු කරගන්න අපිට පුළුවන්. භයානක අකුසල අඩු කරගන්න පුළුවන්. මොකද අනාගතයේ අපිට ප්‍රතිවිපාක විඳින්න වෙන නිසා, අනවශ්‍ය ණය අරගෙන කරදර වෙන්න ඕනේ නැති නිසා. මෙම අඩු කරගෙන ගිහිල්ලා යම් තැනක අකුසල සීරෝ වුණොත් ඒ කියන්නේ රහත් වෙලා එතනින් එහාට අකුසල සිද්ධ වෙන්නේ නැහැ. අපි යන්න උත්සාහ කරන්නේ එතෙන්ට. නමුත් අපිට තාම පෘථග්ජනය විදියට අකුසල අඩු කරගන්නවා මිසක් අකුසල නැතිවම ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. කෙසේ වෙතත් දැන් අදටත් අපි කරන සුළු අකුසල අපිට අනාගතයේ ප්‍රතිවිපාක විඳින්න සිද්ධ වෙනවා. අපි අද අකුසල සීරෝ කළත් අතීතයේ අපි සසර පුරාවට කරපු අකුසලයන් අපේ ඩේටාබේස් එකේ යට තැම්පත් වෙලා තියෙන කොයි වෙලේ මතුවේද දන්නේ. මේවා අනාගතයේ ගෙවන්න සිද්ධ වෙනවා. මේ ගත්ත ණය ගෙවන්න නම් අපි මේ සසර පුරාවට ක්‍රමයක් හදාගන්න වෙනවා. ණය ගෙවන්න නම් ආදායමක් තියෙනවා. ආදායමක් නැති වුණොත් තව දුගතියටම යනවා. ආදායමක් කරන ණය ගෙවා ගත්තොත් ගෙවලා ඉවර කරලා අපිට සුගතියට යන්න පුළුවන් වෙනවා. අපි සාමාන්‍යයෙන් දන්නවා අපි බැංක් ලෝන් එකක් ගෙවනකොට මේ ආත්ම භාවය ණය ගෙවන ප්‍රමාණයට විතරක් හම්බ කළාට බෑ. අපි ජීවත් වෙන්නත් ඕන. කන්න බොන්න ඕනේ, ඉඳ හිටින්න ඕන, අනිත් වැඩ කටයුතු වලට රෝගකට බේත් ගන්න ඕනේ. එතකොට අපි ණය ගෙවනවට අමතරව යම් ආදායමක් අපිට තියෙන්න ඕනේ.
එහෙම තිබ්බත් බෑ අපි පෘථග්ජනය විදිහට අපිට විවිධ ආසාවල් තියෙනවා. අමුදරුවෝ ඉන්න ඕන, ගෙවල් දොරවල් යාන වාහන ගමන් බිමන් යන්න ඕන, සපත් වෙනවා. එන්න මේකටත් හොයන්න ඕන. එමනම් අපි සාමාන්‍ය ලෞකික ජීවිතය අපි දන්නවා පෘථග්ජන ලෝකේ ණය ගෙවන්නත් හොයන්න ඕන, ජීවත් වෙන්නත් හොයන්න ඕන, සැප විඳින්නත් හොයන්න ඕන. දැන් මේ කතාවේදී මෙතනදී අකුසලයට එරෙහිව අකුසලයේ ණය ගෙවන්නත් සසරේ ගමන් මග යන්නත් අපි මොනවද හොයන්න ඕන? රුපියල්ද, ඩොලර්ද, මිල්ලද, යෙන්ද? මෙන්න මෙතනදී අපි කලින් සාකච්ඡා කරලා තියෙනවා මෙතනදී අපි හොයන්න ඕන කුසල. මේ සසරේ ඉදිරියට ණයත් ගෙවාගෙන ඉදිරියේ යම් විදිහකට අපි හොඳින් ජීවත් වෙන්න අවශ්‍ය ගමන් වේදනුත් හොයාගෙන තව සැප ලබන්නත් නම් අපි ඊළඟට යම් කිසි හැවීමක් හොයන්න ඕන. ඒ හැවීම සඳහා ආයෝජනයක් ඕන. දැන් අපි ණය ගැනීම වගේම අනිත් පැත්තෙන් අපේ හිතේ කරන්න පුළුවන් ආයෝජනයක් තමයි කුසල නැත්නම් සෝබන චෛතසිකයන් ආයෝජනය කිරීම. මේ සෝබන චෛතසික හරියට අපි ආයෝජනය කරගත්තොත් අපිට ඉතිරි ආත්ම භාවය තුලත් සුගතියට ගිහිල්ලා ණයත් ගෙවාගෙන හොඳින් ඉඳලා සැපත් ලබන්න පුළුවන් කියලා බුදුදහමේ පැහැදිලි කරනවා. දැන් ඒ ටිකට තමයි දැන් අපි යන්න හදන්නේ. දැන් මෙතනදී අපි තේරුම් ගන්න ඕන තව දෙයක් තියෙනවා. දැන් අපි ණය ගෙවාගෙන උඩට යන්න සෝබන රාශියේ චෛතසිකයන් 25ක් තියෙනවා. මේ 25 ආයෝජනය කරන්න පටන් ගන්න ඕන දැන්. අපි කරගෙනත් එනවා. තව වැඩි කරන්න ඕනේ. ඒකට තමයි අපි මේක ඉගෙන ගන්න. එතකොට මෙහෙම අපි සෝබන රාශියේ චෛතසිකයන් ආයෝජනය කරනකොට මේක බුදුන් වහන්සේ දාන සීල භාවනා කියලා කොටස් තුනකට බෙදලා තියෙනවා. දානේ දීම තුල අනාගත ආත්ම භාවයන් තුල අපිට ඕන තරම් දේවල් ලැබෙනවා. යාන වාහන අවශ්‍ය දේවල් ලැබෙනවා. සීල කියන කොටස අපි කුසල වඩනකොට අනාගතේ අපිට ඒවා භුක්ති විඳින්න පුළුවන් හොඳ ආත්ම භාවයක් ලැබෙනවා. හොඳ ඉන්ද්‍රිය පද්ධතියක් ලැබෙනවා. නිරෝගී සිරුරක් ලැබෙනවා කියලා පැහැදිලි කරනවා. භාවනාවෙන් ප්‍රඥාව දියුණු වෙනවා කියලා කියනවා. දැන් මේ විදිහට අපි කුසල වඩාගෙන අකුසල අඩු කරගෙන යද්දී අපි ආත්ම භාවයෙන් ආත්ම භාවයට ටිකින් ටික උඩට යන්න පුළුවන්. එතකොට අපිට දිගින් දිගට සැප හොයාගෙන යන්න පුළුවන්. ඒක තමයි බුදුන් වහන්සේ මේ පැහැදිලි කරන්නේ. සැපට යන්න නම් සෝබන රාශියේ චෛතසිකයන් අපි භාවිතා කරන්න ඕන, ආයෝජනය කරන්න ඕන. අපිට චිත්තක්ෂණයක් පාසා ඉබේ ලැබෙන, ඔටෝ ලැබෙන සිත්වල මේක ආයෝජනය කරන්න විතරයි අපිට තියෙන පොඩි වීර්යයක් කරලා. නමුත් මෙන්න මෙතන මෙහෙම කතාවක් කියනවා. අපි මේ දේවල් කරන්නේ සැප හොයාගෙන යන්න. දැන් අපි මේ කුසල සෝබන රාශියේ සමහර චෛතසිකයන් ආයෝජනය කරද්දී මේ ආත්ම භාවයේ අනාගත ආත්ම භාවවල ටිකින් ටික සැපට යන්න පුළුවන්. මොකද්ද මේ විඳින සැප? අබුදරු, ගෙවල් දොරවල්, යාන වාහන, කෑම බීම සියලු සැප සම්පත් ලබන්න පුළුවන්. මේවා ආයෝජනය කර උඩට ආත්ම භාවයෙන් ආත්ම භාවයට යන්න පුළුවන්. අපිට බ්‍රහ්ම ලෝකවල ගිහිල්ලත් මේ සැප විඳින්න පුළුවන්. නමුත් මොනතරම් අපි උඩට ගියත් බුදුදහමේ පැහැදිලි කරන දෙයක් තියෙනවා. යම්කිසි පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයාට අනිවාර්ය වශයෙන් විඳින්න සිද්ධ වෙන දුක් 12ක් තියෙනවා කියලා. ඒක 12 ආකාර දුක පිළිබඳව මීට කලින් වීඩියෝ එක මම සාකච්ඡා කරලා තියෙනවා. ඒකේ ලින්ක් එක මම මේකේ දාන්නම් දැන්. ඒ දුක් 12න් ගැලවෙන්න බෑ. ඉපදීමම දුකක් කියනවා. මේ පංචස්කන්ධයම දුකක් කියනවා. අපි ජීවත් වෙනකොට අපිට ජීවිතේ පවත්වා ගන්න රැකියා කටයුතු කරන්න වෙනවා. ඊටාම දුක් මහන්සියලා ඒක දුකක්. ඊට පස්සේ අපි ලෙඩ වෙනවා දුකක්. හොරහතුරු කරදර එනවා දුකක්. වයසට යනවා දුකක්. මැරෙනවා දුකක්. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. අප්‍රිය මිනිසුත් එක්ක ජීවත් වෙන්න වෙනවා දුකක්. මේ වගේ 12 ආකාර දුකක් තියෙනවා. මේ වගේ නම් කොහෙත්ම ගැලවෙන්න බෑ. ස්වභාව ධර්මයේ ඒ ටික අපෙන් අයින් කරගන්න ක්‍රමයක් දීලා නැහැ කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. මේ ලෞකික ලෝකයේ ඉන්න තාක්කල් බ්‍රහ්මෙක් වුණත් ඒත් ලෞකිකයි. බ්‍රහ්ම තලවලට ගියාම මොකෙන් ගොඩක් දුක් කරදර අඩුයි. නමුත් අවසානයේ ඉවර වෙන දවසක් එනවා. ඊට පස්සේ ආපහු වෙන්න පුළුවන්. ආපස්සට ඇවිල්ලා මනුස්ස ලෝක 4 අපාය වගේ තැන් වලට ආවට පස්සේ ආයෙත් අර 12 විඳින්න වෙනවා. හින්ද ඒක අවසානයක් වෙන්නේ නැහැ. අවසානයක් නොවුනට අපි මේ සෝබන රාශියේ චෛතසිකයන් ආයෝජනය කිරීමෙන් අපිට දිගින් දිගට භුක්ති විඳින්න පුළුවන්, මේ සැප විඳින්න පුළුවන් කියලා කියනවා. මෙන්න මේ විඳින සැපට බුදුදහමේ කියනවා වේදයිත සුඛය කියලා. ඒක හොඳ දෙයක්. කුසල කරලා විඳින සැපක් විඳිනවා. ඒක වේදයිත සුඛය. නමුත් මේ වේදයිත සුඛය අතර තියෙනවා අර 12 ආකාර දුක. ඒකෙන් නම් ගැලවෙන්න ක්‍රමයක් නැහැ ජීවත් වීම තුල.
හැබැයි බුදුන් වහන්සේ මේකටත් ඔප්ෂන් එකක් දෙනවා. දැන් මේ 12 ආකාර දුක අපිට නොතේරුණාට අපි තරාදියකට දෙපැත්තට දාලා බැලුවොත් ඒ දුකද ඇත්ත වශයෙන් අපි මේ කුසල කරමින් විඳින්නා වූ සැපද වඩා බර කියලා හොඳට කල්පනා කරලා බැලුවොත් ප්‍රඥාවෙන් දශම ගානක්වත් සැප නැහැ. අර 99%කටත් වැඩි ප්‍රමාණයක් බරයි ඒ දුක ඊටාම භයානකයි. ඒක හොඳට කල්පනා කරලා බලපුවාම තමයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. නමුත් මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා මේ ආත්මභාවයක් ඇතුළත විතරක් අපි සාකච්ඡා කරලා බැලුවොත් සලකලා බැලුවොත්. මොකද මේ දුක සැප මාරුවෙන් මාරුවට එන්නේ. සමහර අයට මාසෙන් මාසෙට සැප දුක මාරු වෙන්න පුළුවන්, සතියෙන් සතියට මාරු වෙන්න පුළුවන්, අවුරුද්දෙන් අවුරුද්දට මාරු වෙන්න පුළුවන්, අවුරුදු 10න් 10ට මාරු වෙන්න පුළුවන්, ආත්මභාවයෙන් ආත්මභාවයට මාරු වෙන්න පුළුවන්. මේ ආත්මභාවය පුරාවට ඉතාමත් සැපවත් ජීවිතයක් ගෙවන්න පුළුවන්, ඊළඟ ආත්මභාවය අපාගත වෙන්න පුළුවන්. ඒතර මේ ජීවිත කාලයක් තුළ අපි අරයට මෙයාට සංසන්දනය කරලා මේ සැප දුක බලන්න බෑ. සසරක් පුරාවට බැලුවොත් දැඩි ප්‍රමාණයක් තියෙන දුකමයි සත්වයා විඳින්න කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. එහෙමනම් මේ කොච්චර සෝබන රාශියේ චෛතසිකයන් ආයෝජනය කළත්, කුසල චෛතසිකයන් ආයෝජනය කළත් දුකෙන් ගැලවෙන්න බැරි දුක් 12ක් තියෙනවා කියලා බුදුහාම පැහැදිලි කරනවා. බුදුන් වහන්සේ මේකෙන් ගැලවෙන්න ක්‍රමයක් කියනවා. ඒකෙන් ගැලවෙන ක්‍රමය තමයි මේ විඳින සැපය නෙමේ නොවිඳින සැපයක් හොයාගෙන යාම. ඒ කියන්නේ මේ දුකෙන් ගැලවීමේ සැපය. ඒක මහත් විශාල සැපක්. මොකද අර චුට්ටක් සැප විඳින්න මහා ගොඩක් දුක් විඳිනකොට ඒ මහා දුකෙන්ම ගැලවුණොත් ඒ ගැලවීමම සැපක්. හැබැයි ඒක විඳින සැපක් නෙමේ නොවිඳින සැපයක්. ඒකට බුදුදහම කියනවා අවේදායිත සැපය, දුකෙන් ගැලවීමේ සැපය. ඒක තමයි නිවන කියලා කියන්නේ. ඒතකොට ඒකටත් බුදුන් වහන්සේ පෙන්වා දෙනවා අපිට කොහොමද ඒක කරගන්නේ කියලා. මේ සෝබන රාශියේ අවසාන චෛතසිකේ ප්‍රඥාව. ප්‍රඥාව කියලා කියන්නේ අර අපි කතා කරපු ඝන සංඥා හතර බිඳලා මේ ලෝකයේ සත්‍යතාවයේ නිර්වත දකින්න එක. ඇත්තටම මේකේ අපිට අල්ලා ගන්න දෙයක් නැහැ. අපි ඉන්නේ මායාවක කියලා කතා කරාට පස්සේ අපේ ඉපදීම නවත්තා ගන්න පුළුවන්. ඉපදීම නැති තැන මේ කිසිම දුකක් ඇති වෙන්නේ නැහැ. ඉපදීමෙන් තමයි ওই 12 ආකාර දුකම ඇති වෙන්නේ කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. එමනම් වේදායිත සුඛයත් අවේදායිත සුඛයත් දෙකම ලබා ගන්න අපිට තියෙන්නේ සෝබන රාශියේ චෛතසිකයන් ටික වඩන්න. මෙතන ඉඳලා එකින් එක අපි පටන් ගමු ඊළඟ වීඩියෝ එකේ ඉඳලා සෝබන රාශියේ චෛතසිකයන් ටික හරියට තේරුම් අරගෙන කැමති නම් වේදායිත සුඛයේ, කැමති නම් අවේදායිත සුඛයේ විඳින්න. අපි තව කතාවක් කතා කරනවා මේ දෙව් මිනිස් සැප කෙලවර අමාමා නිවන් සම්පත්තිය කියනවනේ. ඒතර දෙව් මිනිස් සැප කියන තැනට තමයි මේ වේදායිත සුඛය කියලා කියන්නේ. අමාමා නිවන් සම්පත්තියට කියනවා අවේදායිත සුඛය කියලා. නමුත් අපි බලාපොරොත්තු වුණාට දෙව් මිනිස් සැප කෙලවර යනකොට කොහෙද රිවර්ස් ගහලා අනිත් පැත්තට යයිද දන්නේ. එතන කූ භයානකකමක් තියෙනවා. ප්‍රඥාව ටිකක් හරි තියෙන කෙනා බලන්නේ ඉක්මනටම මේකෙන් ගැලවිලා අවේදායිත සුඛයටම යන්න. ඉතින් ඒක තමයි බුදුන් වහන්සේගේ ධර්මයේ පැහැදිලි කිරීම. ඊතුරු සෝබන රාශියේ චෛතසිකයන් 25 පිළිබඳව අපි ඊළඟ වීඩියෝ එකේ ඉඳලා සාකච්ඡා කරනවා. සද්දා, සති, අලෝභ, අදෝස, හිරි, ඔත්තප්ප, තත්‍රමඤ්ඤත්තතා, කායපස්සද්ධිය, චිත්තපස්සද්ධිය, කාය ලහුතා, චිත්ත ලහුතා, කාය මුදුතා, චිත්ත මුදුතා, කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා, කාය පාගුඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා, කායුජ්ජුතකතා, චිත්තුජ්ජකතා කියලා සෝබන සාධාරණ චෛතසික කියලා 19ක් තියෙනවා. ඊළඟට සෝබන අසාධාරණ කියලා චෛතසික 6ක් තියෙනවා. ඒකෙන් විරති චෛතසික 3ක් තියෙනවා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. අප්‍රමාණ චෛතසික 2ක් තියෙනවා. කරුණා මුදිතා, අවසානයේ ප්‍රඥා චෛතසිකය. මේක සෝබන සාධාරණ, සෝබන අසාධාරණ කියන්නේ ඇයි කියනවා. ඒ අවස්ථාවලදී පැහැදිලි කරගන්න පුළුවන් අපිට. මේ චෛතසිකයන් ටික හරියට අවබෝධ කරගෙන ඒ ටිකේ නිවැරදිව පිහිටියොත් අපිට සැපෙන් සැපට ගිහිල්ලා අවේදායිත සුඛය දක්වාම යන්න පුළුවන් කියලා බුද්ධහම පැහැදිලි කරනවා. ඊළඟ වීඩියෝ එකේ ඉඳලා අපි සාකච්ඡා කරන්න පටන් ගමු මේ සෝබන රාශියේ චෛතසිකයන් පිළිබඳව.